right එහෙනම් ER diagram playlist එකේ තුන්වෙනි වීඩියෝ එක අපි පළවෙනි වීඩියෝෙන් කතා කරා ER diagram එක කියන්නේ මොකක්ද කියලා. දෙවෙනි වීඩියෝෙන් කතා කරා attribute එකක් entity එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි ER diagram අඳින්න පුළුවන් මේ වෙබ්සයිට් එක ගැන අපි කතා කරා draw.io කියන වෙබ්සයිට් එක ගැන. right. අද අපි කතා කරමු attributes කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට entity කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ student course ඒ වගේ වලට entity කියන්නේ. එතකොට attribute එකක් කියලා අපි කියන්නේ මෙන්න මේ entity එකකට තියෙන පුළුවන් ලක්ෂණ වලට. හරිද? ලක්ෂණ වලට. උදාහරණයක් ගත්තොත් ලක්ෂණ සහ එයාගේ තියෙන දේවල් වලට තමයි අපි attribute කියලා කියන්නේ. student කෙනෙක් ගත්තොත් තියෙන දේවල් මොකද? student name එකක් තියෙනවා. ඊට පස්සේ student කෙනෙක්ට ID එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ age එකක්, ඉපදුන දවසක්, කියන්නේ date of birth එකක්, address එකක්, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් student කෙනෙක්ට. අන්න ඒ වගේ දේවල් වලට තමයි attribute කියලා කියන්නේ අපි. ඊට පස්සේ course එක මොනවද තියෙන්න පුළුවන්? course ID එකක් තියෙන්න පුළුවන්, name එකක් තියෙන්න පුළුවන්, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. අන්න ඒවට තමයි අපි attributes කියලා කියන්නේ. ඒතර මේ attributes වර්ග ටිකක් තියෙනවා. simple attributes, right? ඊට පස්සේ derived, ඊට පස්සේ complex, simple attributes. කොහොම ගොඩක් attributes වර්ග ටිකක් තියෙනවා. අපි attributes ටික වෙනම කතා කරමු. right? හරි. එහෙනම් බලමු attributes එකක් ඔක්කොම කලින් represent කරන්නේ කොහොමද කියලා. attribute එකක් පෙන්වන්නේ මෙන්න මේ ellipse mark එක. හරිද? මෙන්න එක තමයි attribute එක පෙන්වන්නේ. මෙහෙම දැම්මා කලින් වගේම attribute එකට මේක ඇතුළේ දාත එක. ඔන්න මම දැන් student මුලින්ම තියෙන ID එකක් කියලා හිතන්නම්. ඔන්න student ID කියලා මම දැම්මා. ඔන්නම student ID එක දැම්මා. දැන් මේ තියෙන attribute එක. දැන් මේ entity එක attribute එකයි අපි connect කරන්නේ කොහොමද? කලින් වගේම මෙන්න මෙහෙම line එකක් අරගෙන connect කරන්න. net line එක දැන් තරන් ගියා. හරියට connect වුණා නම් මේක මෙහෙම අරන් ඇදි මේ line එක යනවා. පේනවනේ මේ? right. ඔන්න පළවෙනි attribute එක හරි. student ID. තාම මොනවද student කෙනෙක්ට තියෙන්න පුළුවන්? name එකක් තියෙන්න පුළුවන්. එහෙනම් මෙයා copy කරලා control එකයි C එකයි control එකේ V එකනේ paste කරනවා. ඔන්න ගත්තා. මොනවද තියෙන්න පුළුවන්? name. එහෙනම් name එකත් මේකට connect කරමු කොහොමද? මේ line එකෙන්ම connect කරමු. හරි right. ඔන්න යාවත් connect කරමු. තාම මොනවද තියෙන්න පුළුවන්? age එකක් තියෙන්න පුළුවන්. දෙන්න දාන්න age. හරි. age එකක් තියෙන්න පුළුවන්. හරි. එයාත් මම connect කරන්නම්. හරි. තාම මොනවද තියෙන්න පුළුවන්? age, name, student ID ඊට පස්සේ තව තියෙන්න පුළුවන් address එක. student කෙනෙක්ට ගෙදරක් තියෙනවා. එන address එකක් තියෙන්න පුළුවන්. මේවා හිතලා දාන්න. හරිද? මේවා තමයි අපි attributes කියලා කියන්නේ. right. ඔන්න address එක දැම්මා. හරි. තව මොනවද තියෙන්න පුළුවන්? ඉපදුණු දවසක් තියෙනවා student කෙනෙක්ට. එහෙනම් ඒකත් මම දානවා. හරි. ඔන්න date of birth. DOB කියලා දාන්නම්. date of birth. හරි. ඔන්න ඒකත් දැම්මා. දැන් මේ කතා කරන් යන්නේ attributes ගැන. attributes කියන්නේ මොකද්ද? entity එකකට තියෙන්න පුළුවන් දේවල්. දැන් entity කියන්නේ student. හරිද? student කියන entity එකකට තියෙන්න පුළුවන් මොනවද? student ID, name, age, address, DOB මෙන්න මේ වගේ තියෙන්න පුළුවන්. මේවට අපි කියන්නේ attributes කියලා. හරි මේවට අපි කියන්නේ attributes කියලා. එතකොට මම කලින් කිව්වා වගේ attributes වර්ග ටිකක් තියෙනවා. simple attributes, key attributes, ඊට පස්සේ derived attributes, multi value, composite attributes මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි එකින් එක කතා කරමු මේ දේවල් මොනවද කියලා. හරි. මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි. මොකද මම attributes ටික ඔක්කොම එක වීඩියෝ එකකින් ඩිස්කස් කරාම පස්සේ ඔයගලන්ට ලේසි වර්ග ටික. හරි. දැන් මුලින්ම බලමු key attribute එක කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ අහලා දෙනවා ඇති primary key කියලා. හරි. හරි. අහලා නැත්නම් දැන් දැනගමු. key attribute එකක් කියලා කියන්නේ අපිට ඒ entity එක වෙනම අඳුර ගන්න පුළුවන් attribute එකක්. ඒ කියන්නේ හිතන්න දැන් student වල 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාටම අපි student ID එකක් දෙනවා. දැන් student වල දෙන්නෙක්ගේ නම එක වගේ වෙන්න පුළුවන්. හරිද? හිරාන් කියලා student වල දෙන්නෙක් ඉන්න පුළුවන්. එකම නම තියෙන. එකම age එක තියෙන student වල ඉන්න පුළුවන්. හරිද? එකම address එක තියෙන student වල ඉන්න පුළුවන් නේ. twins ලා වගේ ඉඳියොත් එක ගෙදරනේ ඉන්නේ. ඒතර එකම address එක තියෙන student වල ඉන්න පුළුවන්. එකම උපන්දින තියෙන student වල ඉන්න පුළුවන්. ඒතර එකම date of birth එක තියෙන student වල ඉන්න පුළුවන්. එකම DOB තියෙන student වල ඉන්නවා, address තියෙන student වල ඉන්නවා, age තියෙන student වල ඉන්නවා, name තියෙන student වල ඉන්නවා. හැබැයි එකම identity card number එක තියෙන student වල ඉන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් identity card number එකෙන් අපිට student unit එක අඳුර ගන්න පුළුවන්. අද එයාව අඳුර ගන්න පුළුවන් identity card number එක. එහෙනම් ඒක key attribute එක. key attribute කියන්නේ අපිට
අන්න එහෙම වෙනම දුරගන්න පුළුවන් නම් ස්ටුඩන්ට්ව එහෙම නැත්නම් එන්ටිටි එක වෙනම දුරගන්න පුළුවන්. දැන් මම මේ එක්සැම්පල් එකෙන් කියා දෙන්නේ. අපිට එන්ටිටි එක වෙනම දුරගන්න පුළුවන් නම් එයාට අපි කියනවා key attribute එකක් කියලා. එතකොට key attribute එක පෙන්වන්න හරි key attribute එක පෙන්වන්න අපි පාවිච්චි කරනවා sorry වෙනම පාවිච්චි කරනවා key attribute එක පෙන්වන්න යටින් ඉරක් අඳිනවා. හරිද? key attribute එක පෙන්වන්න අපි යටින් ඉරක් අඳිනවා. මෙන්න මේක දැන් attribute එක. ඕක යටින් අපි ඉරක් අඳිනවා. මේ underline කියන ඉරක් අඳිනවා. ඔන්න ඔහොම තමයි අපි key attribute එක පෙන්වන්නේ. මෙන්න මේක තමයි key attribute එකේ sign එක. ඒතර අපිට key attribute එකක් පෙන්වන්න ඕන නම් මෙන්න මෙහෙම ඉරක් අදින්න. මේ මොකද්ද මේ යන්නේ? right. මම නිකන් පෙන්වන්නම්. මේ අපි ඇඳලා තියෙන්නේ key attribute එක. key attribute. හරි. key attribute එක තමයි පෙන්නලා තියෙන්නේ. clear නේ වැඩි. ඔන්න අපි key attribute එක යන්න. right. තව පොඩ්ඩක් මේක පොඩි කරමු. මේ තියෙන දර key attribute. හරි. ඊට පස්සේ දැන් name කියන එක වගේ ගත්තොත් හරි name කියන එක ගත්තොත් අපිට ලයින්ස් ගොඩක් ටයිප් කරන්න පුළුවන් නේද? සෝ names කියන එක ගත්තොත් අපිට නමේ එක කෑල්ලක් තියෙන. දැන් ඔයගොල්ලන්ගේ නමේ තියෙන්නේ නිකම්ම කමල්. එහෙම නෙමෙයිනේ. තව කෑල්ල තියෙනවා වාසගමක් තියෙනවා. එහෙම තියෙනවානේ. එහෙනම් නමක් නම් කෑලි ගොඩක් තියෙන බලා ෆස්ට් නේම් එක තියෙනවා ලාස්ට් නේම් එක තියෙනවා එහෙම. ඒතොර ඒක වෙන වෙන කෑලි වලට ඒක බෙදෙනවා. අන්න එහෙම වෙන වෙන කෑලි වලට බෙදෙන ඇට්‍රිබියුට් එකක් නම් මේ name වගේ දැන් ස්ටුඩන්ට් ID එකකින් බෙදෙන්නේ නැහැනේ. name කියන එකකින් බෙදෙනවනේ. අන්න එහෙම බෙදෙන ඇට්‍රිබියුට්ස් එකක් නම් ඒ වගේ ඒවට අපි කියනවා composite attributes කියලා. ඒතර composite attribute එකක් පෙන්වන්නේ මෙහෙම. normal මේ විදිහටම පෙන්නනවා. මෙයාව බෙදෙන කොටස් ටික තියෙනවානේ. ඒ ටිකයි වෙනම අපි attributes විදිහට දානවා. ඔන්න බලන්න. හරි. මම මෙහෙම දැම්මා. ආයි මෙතෙන්ට දාන්න. කොහොමද බෙදෙන්නේ? නම බෙදනවා first name කියලා අපිට ගන්න පුළුවන්. ආයි ඒකම බෙදනවා last name කියලා අපිට ගන්න පුළුවන්. හරි. last name කියලා ගන්න. මෙන්න මේ විදිහට අපිට attribute එක තව attribute දෙකකට link කරන්න පුළුවන්. කොහොමද මේක connect කරන්නේ? ඉතින් අපි කලින් connect කර විදිහටම හරිද? මෙන්න මේ වගේ line එකකින් අපිට මෙයාව connect කරන්න පුළුවන්. හරිද? ඕකේ. ඔන්න මම මෙයාව connect කරා. එතකොට මේකට අපි කියන්නේ මොකද්ද? composite attribute කියලා. sorry. මේකට අපි කියන්නේ composite attribute. හරි. composite attribute. හරි. දැන් අපි entity ගැන මුලින් පළවෙනි වීඩියෝ එකේ කතා කරා. දෙවෙනි වීඩියෝ එකේ ඊට පස්සේ අපි attributes ගැන තමයි කතා කරන් යන්නේ. පළවෙනි attribute එක තමයි key attribute. ඒක uniquely අඳුර ගන්න පුළුවන් නම් අපි ඒකට key attribute එකක් කියලා කියනවා. entity එක uniquely අඳුර ගන්න පුළුවන් නම් එයා key attribute එක. ඊට පස්සේ මෙන්න මෙහෙම කොටස් වලට බෙදෙනවා නම් ඒකට අපි composite attribute එකක් කියලා කියනවා. හරි. right. ඊට පස්සේ තව ගත්තොත් දැන් බලන්න මෙන්න මේ age එකයි DOB කියන මේ දෙන්නව ගන්නකො. දැන් හිතන්න අපි database එක update කරමු. update කරද්දී ඔයාගේ birthday එක දැන් දාන්න. දාලා ඉවර වෙලා දැන් birthday එක අපි enter කරනවානේ. enter කරලා තව අවුරුදු 5කින් මේ database එක බලද්දී ඔයාගේ තියෙන birthday එක වැරදි නේද? ඒ හිතන්න අද අපි database එකක් හදනවා. හදද්දී ඔයාගේ age එක අපි හිතමු 25යි කියලා. අපි අවුරුදු 25 කියලා database එකට enter කරනවා. enter කළා තව අවුරුදු 5කින් මේ database එක බලද්දී ඔයාගේ age එක තියෙන්නේ කීයද? ඒත් 25යි කියලාමයි තියෙන්නේ. ඒතර එහෙමවත් වැරදිනේ. එහෙම වෙන්න බෑ. එහෙනම් අපිට මේ age එක කැල්කියුලේට් කරන්න පුළුවන් නේද මේ DOB කියන එකෙන්. ඉපදුන දවසෙන් දැන් අද දවසයි බලලා ඉපදුන දවසයි මේ වෙද්දි දවසයි බලලා අපිට කෙනෙක්ගේ age එක කැල්කියුලේට් කරලා හදලා ගන්න පුළුවන් නේද? එහෙනම් මේ age කියන කෙනා අපිට හදලා ගන්න පුළුවන් මෙන්න මේ DOB කෙනෙක් කෙනාගෙන්. හරි. DOB කෙනෙක් කෙනාගෙන් age කියන එක හදලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ attributes වලට අපි කියනවා derived attributes කියලා. හරිද? මොකද වචනේ? derived. හරි. derived attributes. හරි. එතකොට derived attributes එකක් අපි අඳින්නේ කොහොමද? derived attributes එකක් අපි අඳින්නේ හරි. derived එකක් අඳින්නේ කඩේරි වලින් තමයි අපි shape එක අඳින්නේ. right? කඩේරි වලින් තමයි අපි derived එක shape එක අඳින්නේ. බලමු මේක තියනවාද කියලා derived එකක් අඳින විදිය. right.
දැන් මේ age කියන එක තමයි derived. හරි. පොඩ්ඩක් ඉන්න. ඕකේ. derived. derived attribute එකක් කියලා කියන්නේ අපි තව එක්කෙනෙක්ගෙන් කැල්කියුලේට් කරලා ගන්න පුළුවන් නම් තව එක්කෙනෙක්ගෙන් කැල්කියුලේට් කරලා ගන්න පුළුවන් තමයි අපි ඒකට derived එකක් කියලා කියන්නේ. ඕකේ. හරි. එතකොට මේක අදින්න ඕනි අපි අනිවාර්යයෙන්ම කඩිරි වලින්. දැන් මම මෙතන කඩිරි වලින් අදින් ලෙප්ස් එක හොයාගන්න බෑ. කඩිරි වලින් තමයි ඔයගොල්ලෝ ලෙප්ස් එක අදින්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම හරි. ඉතල පෙන්නන්න. derived attribute එක අදින්න ඕනි මෙන්න මෙහෙම. කඩේරි වලින් තමයි ඔයගොල්ලෝ ඉලිප්ස් එක අදින්න ඕනි. මේක ඇඳලා මේක ඇතුලින් ඔයාට h කියලා කලින් වගේම ටයිප් කරන්න පුළුවන්. හරිද? ඔක තමයි derived attribute එකක් කියලා කියන්නේ. හරි. දැන් මෙතන කඩේ වලින් ඇඳලා ගන්න. ඕකේ. හරි. ඊට පස්සේ මේ DOB කියන එක නා. දැන් මේ DOB කියන එක තියෙන නිසා තමයි මෙයා derived attribute එකක් උනේ. හරිද? ඒ DOB කියන එක තියෙන නිසා තමයි. දැන් DOB කියන එක නැත්තම් අපිට age එක calculate කරන්න මුකුත් නැහැනේ. අනිවාර්යයෙන්ම calculate කරන්න ඕනි වෙන එක්කෙනත් ඒකේ තියෙන්නම ඕනේ. දැන් date of birth එක තියෙනවා. එයාගෙන් අපිට age එක calculate කරන්න පුළුවන් නිසා මෙයා derived attribute එකක් කියලා අපි ගත්තා. ඒතකොට DOB කියන්නේ මොකක්ද? එයා මේ සලකන්න කෙනෙක් නෙමෙයි. එයා simple attribute එකක්. එයා කිසිම විශේෂත්වයක් නැහැ. එයා simple attribute එකක්. simple right? එයා simple attribute. මට කියනවා simple attribute එකක් කියලා. හරි. දැන් මොකද අපි ඉගෙන ගත්තේ? key attribute ඉගෙන ගත්තේ. key attribute එක කියන්නේ especially අපිට student අඳුර ගන්න පුළුවන් නම් එයාගෙන් එයා key attribute එකක්. composite attribute ඉගෙන ගත්තා. කොටස් දෙක තුනකට බෙදෙනවා නම් ඒක attribute එකක්. එයා composite attribute. ඊට පස්සේ derived attributes අපි අඳුර ගත්තා. මොකක් හරි attribute එකකින් එයාව ගන්න පුළුවන් නම් calculate කරලා එයාට derived attribute එකක් කියලා කියනවා. ඊට පස්සේ address කියන එක ගන්නකො. address කියන එක ගත්තන් පස්සේ ඔය address කියන එක පේලි ගොඩකින් ලියන්න පුළුවන්. හිතන්න දැන් ඔයගොල්ලෝ ඇඩ්‍රස් එක වෙන්නේ මොකක් හරි හිතන්නකෝ. එක ලයින් එක නෙමෙයි නිකම්ම කළා. එහෙම නෙමෙයි. පාරක නමක් තියෙනවා, ගෙදර අංකයක් තියෙනවා. අර එහෙමනේ තියෙන්නේ. රයිට්? එතකොට අන්න එහෙම පේලි ගොඩකින් තමයි අපි ඇට්‍රිබියුට් එකක් ලියන්නේ. හරිද? පේලි ගොඩකින් තමයි අපි ඇට්‍රිබියුට් එකක් ලියන්නේ ඇඩ්‍රස් වගේ එක. දැන් මොකක් හරි ඇට්‍රිබියුට් එකක් ගත්තොත් එimhe ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක තියෙනවා කිව්වෝ. මොකක් හරි රෝඩ් එකේ නේම් එක, ගෙදර අංකේ, ඊට පස්සේ ප්‍රොවින්ස් එක, සිටි එක එහෙම අපි දානවනේ. අන්න එතකොට ගොඩක් එනවා. දේවල් ගොඩක් යනවා ඒක ඇඩ්‍රස් එක. අනිවාර්යයෙන්ම දේවල් ගොඩක් එනවනේ. ඔන්නෝට අපි කියනවා මල්ටි වැලියු ඇට්‍රිබියුට්ස් කියලා. එතකොට මෙන්න මේ මල්ටි වැලියු ඇට්‍රිබියුට්ස් අපි පෙන්නන්නේ මෙන්න මේ ඩබල් ඉලිප්ස් එකෙන්. ඒතර මේක අයින් කරන්න. මෙන්න මෙහෙම ඩබල් ඉලිප්ස් එකෙන් තමයි අපි මල්ටි වැලියු ඇට්‍රිබියුට්ස් පෙන්නන්නේ. හරි. ඇඩ්‍රස්. මේකට අපි කියන්නේ මල්ටි වැලියු ඇට්‍රිබියුට්ස්. multi value attributes sorry right. multi value attributes ඔන්න එහෙනම් අපි attributes ගැන ඉගෙන ගත්තා කොහොමද මුලින්ම පළවෙනි වීඩියෝ එකේ ER diagram එක කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා ඊට පස්සේ අපි ඉගෙන ගත්තා entity එකක් කියන්නේ මොකක්ද කියලා දෙවෙනි වීඩියෝ එකේ දැන් තුන්වෙනි වීඩියෝ එකේ අපි attributes ගැන ඉගෙන ගත්තා attributes කියන්නේ entity එකට තියෙන්න පුළුවන් දේවල් හරි entity එකට තියෙන්න පුළුවන් දේවල් තමයි attributes කියලා කියන්නේ student තියෙන්න පුළුවන් course id name age address ඒ වගේ. ඒතර අපිට entity එක වෙනම අඳුර ගන්න පුළුවන් නම් ඒ attribute එකට අපි කියනවා key attribute එක කියලා. හරි. ඊට පස්සේ තව attribute එකක් තියෙනවා නම් එයා තව carry වලට කැඩෙනවා නම් එයාට අපි composite attribute කියලා කියනවා. මේකේ තියෙන එක entity එකකින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් එකක්. ඒ කියන්නේ දැන් DOB එකෙන් අපිට calculate කරලා ගන්න පුළුවන් නම් age එක වගේ අන්නේ age එකට අපි කියනවා derived attribute කියලා. ඒක අපි අඳින්නේ කඩිරි වලින් තමයි අදින්නේ. මෙතන කඩිරි වලින් අදින එක එකපාර හොයාගන්න බැරි වෙච්ච නිසා තමයි මෙහෙම ඇදලා තියෙන්නේ. ඒක මතකනේ අනිවාර්යෙන් කඩිරි වලින් තමයි ඕක
අඳින්නේ ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට්ස්. ඊට පස්සේ අපි DOB ට ස්පෙෂල් නමක් නැහැ සිම්පල් ඇට්‍රිබියුට් එකක්. ඊට පස්සේ ඇඩ්‍රස් එක ලයින් ගොඩකින් තියෙනවා. දැන් ඔයගොල්ලෝ රෝඩ් එකේ නේම් එක, ගෙදර අන්ටි ඒ වගේ ගොඩක් තියෙනවනේ. අන්න ඒ වගේ තියෙද්දි අපි ඒකට කියනවා මල්ටි වැලියු ඇට්‍රිබියුට් කියලා. මල්ටි වැලියු ඇට්‍රිබියුට් අඳින්නේ අපි මෙන්න මේ වගේ ඩබල් ඉලිප්ස් එකකින්. හරිද? ඩබල් ඉලිප්ස් එකකින් තමයි මල්ටි වැලියු ඇට්‍රිබියුට්ස් අපි අඳින්නේ. ඕකේ. එහෙනම් අපි ඇට්‍රිබියුට්ස් ගැන හොඳට කතා කරා වෙලාව අරගෙන. මම හිතනවා ඇට්‍රිබියුට්ස් හොඳට තේරුණා කියලා ඔයගොල්ලන්ට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.